ආයුබෝවන් ඔබ සියලු දෙනාටම මම අද ඉන්නේ අලුතෙන් හිටවපු අඹ වගා භූමියක මේ වගා භූමියේ තාක්ෂණය කියන එකේ ලයින් මාකින් අපි මේක ලෑන්ඩ් ක්ලීනින් කරා මුලින්ම ඊට බිම් සැකසීම කියන්නේ ලෑන්ඩ් ක්ලීන් කරලා ඊට බිම් සැකසීම කරලා ලයින් මාකින් කරගත්ත වලවල් කපන්න ලයින් මාක් කරගත්තේ ඒ කියන්නේ නිශ්චිත ස්ථානයක් පැලයට නිශ්චිත ස්ථානයක් ලබා දෙන්න. ඒ තමයි තාක්ෂණය හරියට යොදා ගන්නවා කියන්නේ. දැන් මේ බලන්න අපි දැන් ඒක ලයින් මාක් කරලා පැල ටික හිටවලා ඉවරයි. මම බලන්න මේකේ පළවෙනි වගා විනය අඹ වගාවක නිශ්චිත පැල පරතරයක් පවත්වා ගැනීම එක්ක ලයින් මාකින් පැල පරතර සලකුණු කිරීම කියලා කියන්නේ වාණිජ්‍ය වගාවේදී විශේෂයෙන් මේ පරතරය නිවැරදිව ලකුණු කිරීමෙන් අපිට ඉමහත් ලොකු වාසි හම්බ වෙන එකක්. ඒකක භූමියක වැඩි පැල සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන් වෙනවා. අනික ලයින් මාක් කරපුවාම පේලි අතර පැල අතර එකම විදිහට ඒකාකාරීව වගා විනයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ වගාව එකම ආකාරයට ලස්සනට හදා ගන්න පුළුවන්. ඒවා අපිට නඩත්තු කටයුතු වලදී බෙහෙවින් ඉවහල් වෙනවා. මේ පැල පරතර සලකුණු කිරීමේදී ප්‍රධාන ලෙසම අපිට වැදගත් වෙන හොඳ ඉරේලියක් ලැබෙන එකයි වායු සංසරණය. එහා මෙහා යා. එතකොට ඉරේලිය ලැබෙන එක හොඳ වැදගත්කමක් කියන්නේ ඒකෙන් තමයි ගස් අතර ඉඩක් තියෙනකොට හොඳට වියන තුලට ඉරාලෝකේ වැටලා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා හොඳින් මල් හට ගැනීම පළතුරු වර්ධනය ඒ වගේ යා භෝග කායික ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙනවා. ඒ අතර වායු සංසරණය හොඳින් සිද්ධ වෙනකොට කාබන් නයිට්‍රජන් අනුපාතය වෙනස් වීමත් එක්ක මල් හට ගැනීමදී ලෙඩ රෝග අවම කර ගැනීම වගේ දේවල් මේ වායු සංසරණ පද්ධතියත් ක්‍රියාත්මක වෙනවා. මේකත් පරතර සලකුණු කිරීමේදී, ඒ කියන්නේ භෝගයකට නිශ්චිත ස්ථානයක් ලබා දීමේදී මේ වගේ වාණිජ්‍ය වගාවලදී හරි වැදගත් වෙනවා පරතර සලකුණු කිරීම. එතකොට ඊළඟ ප්‍රධාන කරුණක් විදියට මේ වගේ අපි නම් මේ වගාවේ අඩි 15න් 15 තමයි යොදාගෙන තියෙන්නේ ලයින් මාක් කරලා පැල හිටවලා තියෙන්නේ. එතකොට මේකේ ජලය හා පොහොර කාර්යක්ෂමතාවය යොදා ගන්න පුළුවන් වෙනවා මේ නිශ්චිත පරතර සලකුණු කිරීමෙන්. ඒ කියන්නේ එක සාමාන්‍ය හිතනොත් දැන් මේ වගාවේ ඩ්‍රිප් ඉරිගේෂන් පද්ධතියක් තමයි අපි සකස් කරලා තියෙන්නේ. එතකොට මේ ඔයාලට පේනවා ඇති මේක එන පිළිවෙලට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ගස් හරි පිළිවෙලට හදාගත්ත. ඒකෙන් මේ පැල හදාගත්ත. එතකොට කප්පාදු කිරීම පහසු වෙනවා. ඊට පස්සේ ලෙඩ රෝග පාලනය කරන්න පහසු වෙනවා. ඊට පස්සේ කියන්නේ ඒ කොහොම කියන්නේ යාන්ත්‍රික යන්ත්‍ර මගින් හරි කම්කරුවන් මගින් හරි සේවකයන් මගින් හරි මේ කරන නඩත්තු කටයුතු ටික පහසු වෙනවා. මේ භූමියේ පැල හිටුවීමේදී පැලවලට නිශ්චිත පරතරයක් නිශ්චිත ස්ථානයක් තෝරා දීමේදී. එතකොට මේ පැල හිටුවීමෙන් දැන් අපි අඩි 15න් 15 තෝරගත්තේ ඇයි? මේ අපි හිටවන්නේ පොඩි පැලයක්. නමුත් අපි මේ වගාව අවුරුදු ගාණක් නඩත්තු කරනවා. එතකොට මේ පැල සිටුවන අවධියේ තියෙන ගහන මේ අපි මේක නඩත්තු කරගෙන යද්දී එන්න විශාල වෙනවා. ඒකත් එක සලකා බලලා තමයි කියන්නේ කොළ කැනෝපිය විශාලත්වය වර්ධනය වෙන ආකාරය සලකා බලලා තමයි අපි මේකට නිශ්චිත පරතරයක් ලබා දෙන්නේ. මේ දේවල් තමයි මේකේ වැදගත්කම. තාක්ෂණික දේවල්. මේවා තමයි තාක්ෂණික දේවල්. මේ තාක්ෂණික දේවල් සරලව යොදාගන්නේ. එතකොට දැන් අපි තව පොඩි තාක්ෂණික දෙයක් කියලා දෙන්නම්. දැන් මේ පැලේ තියෙනවා පැලේ ළඟට කවදාවත් අපි නිපල් එක දාන්නේ නැහැ. පැලේ ඉඳන් අඩියක් විතර ඈතින් තමයි අපි නිපල් එක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ පැත්තනොත් එහෙමයි. මෙතෙන් නිපල් එකක් තියෙනවා, මෙතන නිපල් එකක් තියෙනවා. එතකොට මේ වටේ මම බේසමක් හදන්න කියලා තියෙනවා. මොකද මේ දවස්වල පෑවිල්ල අධික හින්දා අපි වතුර ටිකක් ලබා දෙන්න ඕනේ. ඉන්න මම බේසමක් හදන්න කිව්වා මේ පැලේ වටේ. මෙවුවා තමයි පොඩි තාක්ෂණික දේවල්. මෙවුවා අපි හරියට වැඩ කරොත් හොඳ අස්සන්නකට යන්න පුළුවන්. ඉහළ අස්සන්නකට යන්න පුළුවන්. මුලින් ඉඳලම හරියට තාක්ෂණය යොදා ගත්තොත්. මේ වගේ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.